සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් X channel YouTube නාලිකාව ජනතාව විපතකට පත් වූ වෙලාවේ හැම විටම ජනතාව දැනුවත් කිරීමේ නාලිකාවක් ලෙස පෙරමුණ ගන්නවා. ඉතින් යසිරු දරුවා මාතර පදිංචිව සිටි අවුරුදු 17ක දරුවා මාරමුවට පත් වෙනවා ගයින්ඩ්‍රේ වයර් එක ඔතන්න ගොස්. ඒ කියන්නේ ස්විච් එක විසන්දි නොකර ප්ලග් එක ගාවි එයා කෙලින්ම කරන්ට් එක තියෙද්දිම ගයින්ඩ්‍රේ වයර් එක ඔතනවා. ඉතින් මේ ගයින්ඩ්‍රේ වයර් එක ඉතාමත්ම තුනි. ඉතින් ඔහුට විදුලි සැර වැඩි. ඒ අවස්ථාවේ ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් අපි ජනතාවට හැම විටම දැනුවත් කිරීම වැඩසටහන් වල යෙදෙනවා. අපි බලමු රූප සටහන. ඉතින් ගයින්ඩ්‍රේ කරන්ට් එක තියෙද්දි මේ ආකාරයට ගයින්ඩ්‍රේ වයර් එක ඔතලා මාතර යසිරු දරුවා මරමුවට පත් වෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ජනතාවට කියලා දිය යුතුයි කොහොමද ගයින්ඩ්‍රේ පාවිච්චි කරන්නේ. ඉතින් ගයින්ඩ්‍රේ වයර් එක කොහොමද ඔතන්නේ කියලා. ඉතින් අවුරුදු 17ක දරුවෙක් ගයින්ඩ්‍රේ වයර් එක ඔතන්න ගොස් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් අපි පොඩි ළමයින්ට වගේ මේ ජනතාවට කියලා දිය යුතුයි මේ කොහොමද ගයින්ඩ්‍රේ පාවිච්චි කරන්නේ කියලා. ඉතින් පළමුව ගයින්ඩ්‍රේ වයර් එක මේ ආකාරයට ස්විච් එක විසන්දි නොකර මේ එතීම සිදු කර යුත්තේ නැත. මොකද දැවැන්ත අනතුරකට භාජනවා. ඉතින් ඔබ කළ යුත්තේ ගයින්ඩ්‍රේ ප්ලග් එක මේ ආකාරයට ගලවලා තමයි මේ ආකාරයට වයර් එක එතීම සිදු කළ යුත්තේ. ඉතින් ගයින්ඩ්‍රේ පාවිච්චි කිරීමේදී කරන්ට් එක ඕෆ් නොකර ප්ලග් එක ගාවින් ගයින්ඩ්‍රේ වයර් එක එතීම මරණය ගෙන දෙන හේතුවක් වෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම විසන්දි කළ යුතුයි ස්විච් එක ගාවින්. ඉතින් අපි කරන්ට් එක තියෙද්දි මේ ආකාරයට ගොඩක් කට්ටිය ගයින්ඩ්‍රේ මේ විදිහට වයර් එක ඔතනවා. මේවා කරන්ට් එක ස්විච් එක ඕෆ් නොකර මේ ආකාරයට ගයින්ඩ්‍රේ වයර් එක එතීම සිදු කළ නැත.